යුද ගැටලු නිසා නවතා දැබූ PSL තරගාවලිය එහෙම නැත්නම් පාකිස්තාන් සුපර් ලීග් තරගාවලිය 17 වෙනිදා නැවත ආරම්භ වුණා. ඉතින් PSL තරගාවලිය සියලු තරග අවසන් කරා. අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ ක්‍රෙවෙට් ගැඩිරියස් කණ්ඩායම සහ ලාහෝර් කණ්ඩායම. මේ තරගයේ විස්තර විදියට කිව්වොත් පළමුවෙන් පන්දුවර පහ දුන්නේ ගැඩිරියස් කණ්ඩායම. ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 9කට ලකුණු 201ක් රැස් කිරීම සමත් වුණා. එෙහිදී හසන් නවාස් ලකුණු 76ක්, අවිෂ්ක පනාන්දු ලකුණු 29ක් රැස් කිරීම සමත් වුණා. ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ෂහින් අප්රේඩි කඩුව 3ක් බිඳහැළුවා. ඉතින් ලකුණු 202ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ලාහෝර් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5ක් අවසානයේ ලකුණු 204ක් ලබාගෙන තරගයේ ජයගත්තා. එෙහිදී කුසල් පෙරේරා ලකුණු 62ක් නොදවී ලබා ගත්තා. ඒ වගේම මොහොමඩ් නසීම් ලකුණු 46ක් වගේම අවසන් මොහොතේ තරගයේ දින වූ සිකන්ඩර් රාසා පන්දු 7කින් නොදවී ලකුණු 22ක් ලබාගෙන ලාහෝර් කණ්ඩායම PSL 2025 තරගයේ අවසන් මහා තරගයේදී ජයග්‍රහණය කෙරෙව්වා. තරගයේ වීරයා බවට පත් වූයේ කුසල් පෙරේරා. තරගාවලියේ වීරයා බවට පත් වූයේ හසන් නවාස්. ඉතින් ලාහෝර් කණ්ඩායම ජයග්‍රහණය වතුර වලින් සැමරූ අවසානයේදී ඒ සමගින් 2025 PSL තරගාවලිය අවසන් වුණා. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.